නාමල් රාජපක්ෂ ජැක්සන් ඇන්තනීගේ දුවට දුන්නු ප්‍රයිවට් සෙක්‍රටරිකම සියලු තොරතුරු හෙළිවෙයි. මෙන්න සම්පූර්ණ විස්තරය. මහින්ද රාජපක්ෂගේ පුතුන් ලෙස කටයුතු කරන දරුවන් අතරින් එක් දරුවෙක් ලෙස නාමල් අතිශයින් ජනප්‍රියයි. දේශපාලන වේදිකාවේ ඔහු මේ දිනවල තවත් ජනප්‍රියයි. ජැක්සන් ඇන්තනි රාජපක්ෂ පවුලේ දකුණු අතක් වගේ උන්නු කෙනෙක්. ඒක අපිට සක්සුදක් වගේ තේරුනේ රාජපක්ෂගේ පරම්පරා කතාව ටීවී නාලිකාවක විකාශය වුණු දවසේ. මේ කතා කොහොම වුණත් ජැක්සන් ඇන්තනීට උන්නේ එකම දුවයි කියලාත් අපි දන්නවා. ඒ මාධවී වත්සලා ඇන්තනී. ජැක්සන්ගේ කොල්ල දෙන්න වගේ නෙවෙයි මාධවී ටිකක් හිතුවක්කාර කෙල්ලෙක්. ඒක ජැක්සන් ඇන්තනී මහතා ජීවත් වෙලා ඉන්න කාලෙම කියපු කතාවක්. නාමල් රාජපක්ෂගේ ළඟින්ම කරට කර යාළුවෝ වගේ උන්නු කෙනෙක් තමයි මාධවී ඇන්තනී. වසර කීපයක් දැඩි මිතුරුකමින් උන්නු මේ දෙන්නා කාර් වලින් ජෝඩු දාලා ලංකාවේ ටුවර් කරපු හැටි තමයි මෙන්න මේ ඡායාරූපයෙන් ඔබට පේන්නේ. ඒ වගේම නාමල්ගේ බොහෝ රාත්‍රී සාදවලට මාධවී ඇන්තනීට නාමල්ගෙන් ආරාධනාත් කාලයක් එක දිගට ලැබිලා තියෙනවා. 2019 අවුරුද්දේ මාධවී සහ නාමල් අතර තිබුණු මේ ගහට පොත්ත වගේ සම්බන්ධය ගැනත් ඔහු මාධවීට ප්‍රයිවට් සෙක්‍රටරිකමක්ද ලබා දී ඇති බවට සෝෂල් මීඩියා හරහා දැඩි කතාබහක් ඇති වුණා. නළු නිලියන් රසක් පිරිවරා සිටි නාමල් රාජපක්ෂ සහ මාධවී ඇන්තනී ගැන 2025 වසර ඇහෙන මේ අලුත් කතාව ගැන ඔබට මොකද හිතෙන්නේ? මේ පිළිබඳ ඔබේ අදහසක් පහලින් ඉදිරිපත් කරගෙන යන්න අමතක කරන්න එපා.